උතුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අද ජනාධිපතිතුමාගේ සංචාරය බිල කීයද කියලා වෙලා අහලා තියෙනවා එකක. තොරතුරු දැන ගැනීම පනත යටතේ මේක දෙන්න බෑ කියලා තියෙනවා. නමුත් එක කොටසක් දීලා තිනවා. එක ගුවන් ටිකට් එක පතක විතරක් මිල රුපියල් ලක්ෂ 56ක් කියලා. ඉතින් මේක මම පුවත්පතේ තවදුරටත් පහසුවට විස්තර කරන්නම්. ඉතින් විස්තරාත්මකව ගේන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් මේ තොරතුරු නැති වුනහම මොකද හරියට වෙන්නේ කියන එක බලන්න අපිට හොඳ උදාහරණයක් මම හිතන්නේ මේ පොඩි වෙලාවක් ගියත් මේක අද පත්‍රයේ තියෙන හින්දා මේ කතාව ඔබට ඉදිරිපත් කරලා ගියොත් මේක හරි ලේසි. මොකද මේ ඒතර අපි දන්නව වෙන්නේ මොනවද කියලා මේ ඔබ දකිනවා මේ අද පත්‍රයේ මේක ප්‍රධාන සිරස්තලයක් විදිහට නෙමෙයි අතුල් පිටු වාර්තාවක් විදිහට තියෙන්නේ. මහරජිනගේ අවමංගල්‍යයට ගිය ජනාධිපතිගේ ගුවන් ටිකට් පත්වලට වැය කළ මුදල රුපියල් ලක්ෂ 57කට ආසන්නයි කියලායි මේ කියන්නේ. එතකොට මේක කියනවා මේක රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විමසීමක් කරනවා මේ ගැන ඇත්තටම ජනාධිපතිතුමාගේ ගුවන් ටිකට් පතක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50 ගාණක් දීලා යන තරම් ගුවන් ටිකට් පතක් මොකක්ද එක්කෝ මේක හදිස්සියද බිස්නස් ක්ලාස් උනත්ද එහෙම නැත්නම් එච්චර ගාණක් යන්නේ ඇයි කියලා. අයපෙන විමසුවම තමයි රුපියල් මිලියන 5කට අධික මුදලක් යොදවලා තිබෙනවා කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කරන්නේ. මේ තොරතුරු ලබා දීලා තියෙන්නේ 2022 දෙසැම්බර් 2 වෙනිදා කරපු ඉල්ලීමකට අනුව රට උග්‍ර ආර්ථික අර්බුදයක තියෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා සිදු කළ මේ සංචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහ ඇති වෙලා තිබෙනවා කියලා කියනවා. ඉතින් මේ දෙබිඩි පිළිවෙතක් තියෙනවා බොහෝ කාලයක් යනතුරුම විදේශ සංචාර වෙනුවෙන් වියදම් වෙච්ච තොරතුරු ලබා නොදීමට කටයුතු කරා කියලා තමයි ඔවුන් චෝදනා කළා තිබෙන්නේ. ඒ කියන්නේ දැන් රජිනගේ අවමංගල්‍යයට ජනාධිපතිතුමා ගිහිල්ලා වෙනත් උත්සවවලට සහභාගී වෙලා ඒ මුදල නෙමෙයි ලක්ෂ 50ක් වියදම් වුණා කියලා කියන්නේ ගුවන් ටිකට් පතකට ලක්ෂ 57කට. මේ තොරතුරු හරි ජනගත වෙන්නේ තොරතුරු තිවිච්චෙන්. ඒතර මුදල් අමාත්‍යාංශයෙන් හරි තොරතුරු ජනාධිපතිතුමාට දෙන්නේ නැහැ. සමහරට ජනාධිපතිතුමාත් දන්නේ නැතුව ඇති මගේ ටිකට් එකට කීයක්ද බිල් කරලා තියෙන්නේ මේ කට්ටිය කියලා එකතු වෙලා. කොහොම හරි ඉතින් ජනාධිපතිතුමාත් දන්නවද නැද්ද කියන්න දන්නෙත් නැහැ. දන්නව වෙන්නත් පුළුවන් නොදන්නව වෙන්නත් පුළුවන්. දන්නේ නැත්නම් දැනගන්නත් එක තමයි කියන්නේ. ඉතින් ජනාධිපති ලෝකේ හතර වටේ රවුම් ගහන ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක එහෙම කියන්න තරම් කුහක නැහැ. කුහක නැත්තේ රටේ ඉමේජ් නේෂන් බ්‍රෑන්ඩිං එකට ජනාධිපතිතුමා කරන කෑල්ලේ කොටසක් තියෙනවා වැඩක් තියෙනවා. ඉතින් මොකද ජනාධිපති සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. රට හොඳයි කියලා කියනවා. රට ආර්ථික අර්බුදයක තිබිච්ච දෙන බංකොලොත් රාජ්‍යයට සංචාරකයෙක් ගෙන්න ගන්නවත් නිකම් බෑ. ඒ හින්දා ජනාධිපතිතුමා මේ යන එක හොඳ නැහැ කියන තරම් කුහක වෙන්නේ නැහැ. හැබැයි ගිය ගමනේ වියදම වැඩි කියන තරම් අපි සීමා සහිත භාවයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ හින්දා ජනාධිපතිතුමා කියන්න ඕන එච්චරක් ගියාද නැද්ද කියලා. ඉතින් ජනාධිපතිවරට වෙන අපේක්ෂාවන් තියෙනවා නම් ඉස්සරහට එක්ක ජනාධිපතිවරණයට එන්නේ නැතුව ඉන්න හරි. එන්න හරි. එහෙම නැත්නම් මහලේ පොදු රාජ්‍ය මණ්ඩිය මහලේකම් ධූරයක් හිතාගෙන ඉන්නව නම් හරි. එහෙම නැත්නම් හිතනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයක්. ඉතින් ඒ වගේ ගමනකට මොනවා හරි වෙන වාසිසහගත තත්ත්වයක් මේවෙන් ඇති වෙනවා කියලා හිතනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තියෙන්නේ ඇත්තටම මේ තොරතුරු හරියට දෙන්නේ නැත්නම් කොහොමද ජනතාව දැනගන්නේ? මාධ්‍ය දැනගන්නේ? ඉතින් තොරතුරුත් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.